දැන් මචං උඹ ආදරය කරනවානේ. දැන් උඹ මුළු ලෝකෙ ඉස්සරහා හැසිරෙන විදිහයි උඹ ආදරය කරන කෙනා ඉස්සරහා හැසිරෙන විදිහයි දෙකක් නේ. ඇයි අපි හැමෝගෙම හිත ඇතුලේ හැංගිලා ඉන්නව අර ආදරය හොයන එක චරිතයක්. හැබැයි වාගේ ගෑනු ළමයා. එහෙම නැත්නම් වාගේ පිරිමි ළමයා අන්න ඒ චරිතය හඳුනාගත්තේ නැත්නම් මචං උඹට පුදුම තනිකමක් දැනෙනවා. ඇයි දන්නවද අර ලෝකෙ ඉස්සරහා ඔයා මවන චරිතේ වට කවදාක්වත් බැහැ මචං මේ තමුන් ආදරය කරන එක්කෙනා ඉස්සරහා රඟ දක්වන්න. ඒක වෙනස්. ඒ වෙනස්කමට ආදරය කරන කෙනෙක් අපිට හොයාගන්න බැරුව ගියොත් එහෙම නැත්තම් ඔයා ආදරය කරන කෙනා ඒ වෙනසට කැමති උනේ නැත්තම් ඒ ආදරයට පෙරලා ආදරයක් කරන්නට නොහැකියාවක් දක්වනවා නම් උඹට ඇත්තටම එපා වෙනවා. උඹ පුරුදු වෙන්න ඕනේ ඒ වෙනසට ආදරය